සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අද මම පොඩි වැඩක් පටන් ගත්තා. අද පටන් ගත්ත දෙයක් නෙවෙයි ඉතින් මේ. ඔයාලට මේක පටන් ගන්න වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. මේ බලන්නකො මගේ ලස්සන එළවලු පැල ටික. තක්කාලි, මාළු මිරිස්, බණ්ඩක්කා, අමු මිරිස් වගේ පුංචි පුංචි පැල ටිකක් මම දැන් හදාගෙන යන ගමන් තමයි තියෙන්නේ. මොකද ඉතින් මේ දවස්වල ආර්ථිකයේත් ගොඩක් ඉහළ යන එකේ ඒ වගේ දෙයක්වත් ගෙදර ඉන්න ගමන් කරගන්න එපැයි. මේ තියෙන්නේ මගේ මෑ කරල් පාත්තිය. බලන්නකෝ ඒ වගේ ලස්සන. ඉතින් ඔන්න මෙන්න මේ විදිහට තමයි මම ඒවට සාත්තු කරන්නේ. උදේ හවස වතුර දාලා පොහොර දාලා ආදරෙන් බලා ගන්නවා. එයාලා ආදරෙන් බලා ගන්න තරමට තමයි එයාලා අපිට ඵලදාව දෙන්නේ. අපි කඩෙන් ගන්න එළවලු වලට වඩා ගෙදර හදන එළවලු විශ්වාසයි. මොකද මහා පරිමාණ එළවලු වගාකරුවෝ රසායනික පොහොර යොදලා කෘමිනාශක යොදලා එළවලු හදන්නේ. ඉතින් ඒ වගේ ඇත්තටම විෂ ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා ගෙදර හදන එළවලු වලට අපි දාන්නේ කාබනික පොහොර විතරයි. ඒ නිසා අපිට විශ්වාසයෙන් කෑමට ගන්න පුළුවන්. ඔන්න ඒ අතරේ මගේ කුරුලු ලෑල්ලේ බත් ඉවර වෙලා. කුරුලු යාළුවන්ට කන්න දාලා තිබුණේ නෑ. ඔන්න ඒකත් මම ඒ වෙලාවේ කුරුලු ලෑල්ලට බත් දැම්මා. එළවලු වගා කරන අතරේ ඉතින් ඔය මලුත් චුට්ටක් හදාගෙන තියාගෙන ඉන්නවා ඉතින්. උදේ හවස බුදුන් වඳින්න මල් කඩා ගන්න මල් තියෙන්නත් ඕනනේ. ඒ නිසා තමයි මම මල් වගා කරන්නේ. ඇහෙනව නේද වටපිටාවෙන් කුරුල්ලන්ගේ සද්දේ? මේ තියෙන්නේ අපේ ගෙදර ඉස්සරහා මිදුල. මිදුලේ ඉන්නවා පුංචි කිරළ පවුලක්. එයාලා අපිට බය නෑ. මොකද අපි එයාලට කරදරයක් කරන්නේ නෑනේ. ළඟට ගියත් කරබන ඉන්නවා ඉතින්. මේ තියෙන්නේ මගේ මල් වගාව. මල් වගාව කිව්වට ඉතින් ලොකුවට කරගෙන යන්නේ නෑ. ලස්සනට ඉතින් මල් ටිකකුත් වගා කරන්න ඕන නිසා වගා කරනවා. මම මීට කලින් හදපු මිරිස් පැලයක, තක්කාලි පැලයක මෙන්න ඵලදාව ඇවිල්ලා. දැන් නම් ඵලදාව අවසන් වීගෙනත් ඉන්නේ. ඉතින් බලන්නකො කොච්චර සතුටද මේ වගේ තමන් හදපු පැලයකින් මිරිස් කරලක්, තක්කාලි ගෙඩියක් අපේ කෑමට එකතු කරගන්නකොට තියෙන සතුට. ඉතින් ඔයාලත් මේ වගේ උත්සාහ කරලා බලන්න. ඒකෙන් අපේ ආර්ථිකයට ලොකු ශක්තියක් වෙනවා වගේම අපේ මානසික නිදහසටත් මානසික සතුටටත් ලොකු හයියක් වෙනවා.